හොඳයි. කාසිය වාසිය මාරවිල සිංහ බැටව කණ්ඩායම අත්පත් කරගෙන ඉතින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙන්න තීරණය කරනවා කණ්ඩායමේ නායකතුමා. වටනා කියන තරග මාලාවක් TM කිරිමුදු යන්සේ ගුණානුස්පන්න එල්ල තරග මාලාව. ඉතින් ගල්මුරුව සුදපරුවේ ක්‍රීඩාපටිය තුළට මේ වටනාම තරග මාලාවක් හැටියට අද මේ ක්‍රීඩාපටිය තුළ එක්කාසු වෙනවා. ඉතින් සත්කාරක ගල්මුරුව සුදපරුවේ හමු වෙනවා අපිට අර්ධවසන් මහා තරගයකට යන්න. ඉතින් වටිනා කියන එල්ල කණ්ඩායම් දෙකක් අද මේ ක්‍රීඩාපටිය තුළ මේ ගුණානුස්පන්න එල්ල තරග මාලාව තුළ හමු වෙනවා. ඉතින් මාරවිල සිංහ පැටව කණ්ඩායම ප්‍රථම තරගය ගල්මුරුව ජයන්තිය පරාජයට පත් කරලා ඉතින් මේ කණ්ඩායම් 8 කණ්ඩායම් 4ට ක්‍රීඩාපටිය ඉඩහසර වෙන් කරව ගන්නවා. ඉතින් වටිනාකම ගැන කතා කරන සොනල් කාංචන පිටියේ එක්කාසු වෙනවා පළමු අත්දා බැලීමේ පන්දුවට යන්න. ඉතින් නැවතත් කරන විශේෂ නිවේදනය ක්‍රීඩාපටියේ දාලා තියෙන යතුරු පැඩි ත්‍රිවිල් රත ඉවත් කරගන්න කියලා සංවිධායක මණ්ඩලය ඔබකින් ඉල්ලනවා. ඉතින් මේ වචනට ගරු කරමු අපි තරග නරඹන ඔබටයි මේ විශේෂ නිවේදනය. ඉතින් ටීම් කිරිමුදියන්සේ ගුණානුස්පන්න එල්ලේ තරග මාලාව අද හරි අපූර්වට මේ වටිනාකම එක්කාසු කරන ක්‍රීඩාපටියක් තුළට ගෙනෙනවා ගල්මුරුව සුදුපරුවේ ක්‍රීඩාපටියේ. කාසිය වාසිය මාරවිල සිංහපැටව කණ්ඩායම අත්පත් කරගෙන ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙන්න තීරණය කරනවා. ඉතින් පන්දු වාර 25ක් තනුජයන්ස් අපිට හමු වෙනවා. දෙම්පිටිය තුල දෙපිලටම තරගයේ විවෘත වෙනවා. මේ වටිනා කියන සුදු පරවිය ක්‍රීඩාපටිය තුල ඉඳගෙන ස්පෝර්ට් ලංකා හරහා මුළු රටක් මුළු ලෝකයක් බලන්නට මේ දෙවන්ත තරග මාලාව දිගේ හැරෙන තැනක වෙන්න පිටියේ ආරම්භක පිටිකරුවා පිටියට කැඳවාගෙන එනවා. ඒ වෙන කවුරුත් මේ එල්ල පරපුරකින් එල්ල පිටියට දායති විචි ආදරණීය නිර්හංකාරයෙන් එල්ලකඩකියා මේ ධනුජයස්ගේ වැළඳ ගැනීම ලැබෙන පන්දුව කෙටි පන්දු පාර පිටිය තුල වේගෙන් යනවා නම් දෙවෙනි කඩීම වෙතට ඉතුම් දැන් අපි නවතිමු. ඉතුම් නැවතීම හොඳයි පිටිය තුල. ධනුජයස් දැන් එක් පන්දුවක් කැපෙනවා. පන්දු වාර 25ක් අපිට ඉතුරු වෙනවා. නමුත් දැන් එක් පන්දුවක් කැපිලා අපිට පන්දු 24යි පසුපසින් තියෙන්නේ. එයත් උදින් මතකයට අවබෝධයට අරගන්න අපි මේ ක්‍රීඩාපටිය තුල අවසාන මහා තරගයට යන්න නම් කැලුම් සාගර ඔබ පිටියේ රැඳිය යුතු පන්දු පහර වලට යා යුතු වෙලාවක්. ඒ නිසා ජාතික සූරත්යෙන් පිදුම් ලප්පු වයඹ පළාතට ආදරණීය එල්ල ගමනක් එක්කාසු කරපු ආදරණීය කැලුම් සාගරගේ වැළඳ ගැනීම මාරවිල සිංහපැටව කණ්ඩායමට ලැබුණු වාලම්පුරියයි පිටියේ එක්කාසු වීම මේ තාරුණ්‍ය අභියෝගය මෙන්න පසුපසටයි කැලුම් සාගර දෙවෙනි පන්දුව පිටිය තුලින් කැපෙන්නේ. තාම ආරම්භක ලකුණ මාරවිල සිංහපැටව කණ්ඩායමේ පන්දු දෙකක් කැපෙන තැන පිටිය තුල ලැබිලා නැහැ. ඉතින් අපි ඉවසීමෙන් පිටිය තුල ලකුණු කරන්නට ඕන වෙලා මොකද සත්කාරක කණ්ඩායම අපිට පිටිය තුල හමු වෙලා තියෙන ගල්මුරුව සුදුපරුවිය ඔවුන් පෙරපොහුණුවෙන් කරන හැදුණු වැඩුණු ක්‍රීඩාපටිය තුලයි ඔවුන් ක්‍රීඩා කරන්නේ. ඒ නිසා ධනුජයස් අපි ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් රැගෙන යා යුතු වෙලාවක විශ්වාසය රඳවා ගන්න තුන්වෙනි පන්දුවට ඔයාව එක්කාසු කරන්නේ වටිනාකම් එක්කාසු කරන්නට. ඉතින් හරිම තැනට පන්දුව ඉල්ල ගන්න අමිත මිල්රෝයි ලබා දෙන්න හරිම තැනට පන්දුව වෙන පිටියේ වැළඳ ගැනීම ධනුජ අයස් පිටියේ වෙන මාත්‍යෝ ඒක ගල්මුරුව සුදු පරවියෝ පිටියෙන් ඉවත යන එක ඒක වටිනාම කියන ආරම්භක ලකුණ පිටිය තුල මේ මාරවිල සිංහපැටව කණ්ඩායමේ ආදරණීයම ක්‍රීඩකයා ආදරණීය උපනායකත්වයේ පිටියේ වැළඳ ගැනීම මේ පිටියෙන් ඉවත යන්න ගන්නවා ආරම්භක ලකුණ පිටිය තුල ලැබෙනවා ධනුජයස්. ඉතින් ධනුජයස් එක්ක පිටියේ අල්ලගෙන ගහන්න පුළුවන් පෙරලිකාර ක්‍රීඩකෙක් දැන් එක්කාසු වෙන්නට නියමිතයි මේ සුදු පරවිය ක්‍රීඩාපටිය තුලට හඳවාගෙන එන්නේ සංක මතු සංක. ඒ සංක මතු සංක පෙර තරඟේ මේ ගල්මුරුව සුදු පරවිය පිටිය තුල ඔයා දිගු ඉනිමක් හොඳ ඉනිමක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය නැවත අරගෙන එනවනම් ගල්මුරුව සුදු පරවිය අපිට හමු වෙන තැනක මේ වටිනා කියන ක්‍රීඩාපටිය තුල ඉඳගෙන ස්පෝර්ට් ලංකා හරහා මුළු රටක් මුළු ලෝකයක් බලන්නට මේ දෙවන්ත තරග මාලාව දිගේ හැරෙන තැනක වෙන පිටියේ කාසු වීම සංක මතු සංක වෙන ලැබෙන පන්දුව කෙටි පන්දු පහර පිටිය තුල යමුද වේගයෙන් පිටියේ වෙන තමා ගසනව නෑ. ඒක වරදිනවා මේ අනුරපුරේ එක්ස්ප්‍රස් මේ වටිනාම කියන ක්‍රීඩකයා අපිට හම්බෙන්නේ
අනුරාධපුරෙන් එන්නේ ඔල්ල බයික් එකේ එන්නේ එල්ලවලට තියෙන ආදරයට සංක මදු සංකගේ ප්‍රබල පන්දු පහරට ජීවන්ත සොයිසාට පිටිය තුල වර්ධින තැන ගෙන එන ලකුණ මෙන්න වාසි තැන බැලුවා වාසි ගෙනන ලකුණ ගෙනාවා. ඉතින් මధుරංග අපි දිවාහාරය ගත්ති ළඟට ඇවිල්ලා කිව්වා අයියේ අර ඉස්සල්ලා දූපයකට මම බල්ටියක් යවන්න ලකුණ නේද කියලා. නමුත් බලන්න වාගේ ආත්ම විශ්වාසය ළඟට ගහලා දෙපා වාරුව එක්කාසු කරන වටිනාකම් ගෙනේන හැඩවැඩ පාන්න අද මේ ගල්මුරු සුදු පරුවේ ක්‍රීඩාපටිය තුල එමනම් තනුජයස් දැන් ලකුණු තත්ත්වයේ හොඳ අතට හැරෙනවා. ඔයා පිටියේ රැඳිය යුතු වෙලාවක් වෙලා. ඉතින් ඒ වෙලාවේ ඔයාට තිබෙන්නේ මේ ක්‍රීඩාපටිය තුල හරිම තැනට පන්දුව ඉල්ල ගන්න. හරිම තැනට ලබාගත් පෙර පරිදිම මේ ගල්මුරුව සුදු පරුවේ පිටියේ ඉවත යාවි. මෙන්න මහත්යෝ කීමට සනාතය ඒක ගල්මුරුව සුදු පරුවේ පිටියෙන් ඉවත මේ ආදරණීය තනුජ අයස් වටිනාම කියන ක්‍රීඩකයා මාරවිල සිංහපටව කණ්ඩායමේ ඉන්න යෞවනේ පොපියන චමත්කාරය එමයි තිලක් ප්‍රේමසිරි තනුජයස එල්ල පිටියේ හඳුන්වන්නේ. වෙන තවත් වටිනා කියන ලකුණ ඒක තමයි වියුත්තේ තින් සංක ඉවසීම රඳවා ගන්න විශ්වාසය මනසේ රඳවා ගන්න සටනට සටන් කරන්න සටන් වදින්න ප්‍රතිවාදීන්ට අපි හොඳ ලකුණු පූර්වක් මේ ක්‍රීඩාපටිය තුල නිර්මාණය කරමු. හොඳ දැවැන්ත මුදල් සම්භාරයක් වියදම් කරලා හොඳ මේ ක්‍රීඩාපටිය තුල මේ වටිනාම කියන කණ්ඩායම් අටේ ගුණානුස්මරණ එල්ලේ තරගමාලාව එක්කාසු කරන්නේ. ඉතින් සංක හිතන්න යමක් මෙන්න පිටියේ බාර ගැනීම මෙන්න සංක මදු සංක ඒක කැපෙන පහර ඒක ගල්මුරුව සුදු පරුවේ රකින්නවද නෑ ඒක මිහි කත තවත් වටිනාම කියන ලකුණක් මාරවිල සිංහපටව කණ්ඩායමේ සොනල් කාංචන කියන්නේ මාරම chance තියෙන ක්‍රීඩකෙක් වටිනාම කියන ක්‍රීඩකෙක්. මොකද එයා අද මේ ක්‍රීඩාපටිය තුල විරාත් උදේ ජීවන්ත නැති තැන මාරවිල සිංහපටව කණ්ඩායමේ නෞකාව පදවනවා. නායකයා වෙලාද මේ ක්‍රීඩාපටිය තුල. ඉතින් තනුජ අයස් යමු තව එකකට මේ ගල්මුරුව සුදු පරුවේ පිටියේ බලාගෙන ඉන්නවා. ඔයාගේ පන්දු පහර මේ පිටියේ ඉවත යන එක බලන්න. එhmenan ලබාගමු හරිම තැනට පන්දුව. මෙන්න තනුජ අයස් මෙන්න පිටියේ ඉවත. ඒක මාරම පහර. ඒක ගල්මුරුව සුදු පරුවේ පිටියේ ඉවත යන පහර. මේ තනුජ අයස් පිටියේ වටිනාකම් ගැන කතා කරන්නට අද මේ ගල්මුරුව සුදු පරුවේ ක්‍රීඩාපටිය තුලින් ඉවත යන්න ගහනවා. ඒක තමයි වියුත්තේ. ඒක තමයි තනුජයස් වියුත්තේ. මම ඒකයි සංක ඔයාට කිව්වේ මනසේ විශ්වාසය රඳවා ගන්න. සටනට සටන් වදින්න ප්‍රතිවාදීන්ට අපි හොඳ ලකුණු පූර්වක් මේ ක්‍රීඩාපටිය තුල නිර්මාණය කරමු. ඒකයි වියුත්තේ. ඒ නිසා කලබල නැති ඉනිමකට අරගෙන යන්න මාරවිල සිංහපටව මෙන්න බාරයි ඔයාට ගල්මුරුව සුදු පරුවේ පිටිය ලැබෙන ඔය වාසනාවන්ත පන්දුවට ගහමුද එකක් කිවත යන්න මේ ගල්මුරුව සුදු පරුවේ පිටියේ ඉඳගෙන සත්කාරක කණ්ඩායම පිටියේ පන්දු රකින්න තැනක හොඳ පන්දු පාරක් කිටි පන්දු පාරක් වේගයෙන් වැඩි කරනවා නම් මේක ගේන්න පුළුවන් ලකුණක් මේ ආදරණීය ක්‍රීඩකයා ඒක දැබී යාමක්ද වසම් මොහොතේ අතට වදින්න මල්ලි. මధుරංග ඒක ලකුණ තිබුණු තැන. එයාගේ වේගෙත් ආවා. නමුත් එයාගේ අතේ වදින්න අවසාන මොහොතේ. තනුජයස් තව අපිට පන්දු තිබෙනවා. දැන් වෙච්ච දේ ගැන හිතන්න එපා. මధుරංග මනස හදාගන්න මල්ලි. ඔයාලට පුළුවන් අපිට එකවර දීවි. දෙකවර දින්න විදියක් නෑ ඔයාට. ඒ නිසා ඔයා නැගිටින්න පිටියේ මේ වටිනා කියන ක්‍රීඩාපටිය තුල ඉඳගෙන අපි එක දුහල පෙන්නමු. ඒකයි වියුත්තේ. එමනම් තනුජයස් වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඒවා අතීතයට දාමු. අපි වර්තමානයට එමු. අපි ගල්මුරුව සුදු පරුවේ පිටිය තුල ඉන්නේ. මොන තනුජයස් නැවත කපා හැරීමක්. ඒක රකින්නවද? ලෝබදිනවා පිටියේ. රකින්නට මාන බලනවා. නෑ පන්දුව මිහිකත. මෙන්න මහත්යෝ කරදර බාධක මැත්තේ. දිවි ගංග පහලට ඇත්තේ. ගල් පර දෙක පෙරමුණේ. මොන සිංහ පැටවුද නැවතුනේ. මෙන්න පිටියේ තවත් වටිනා කියන ලකුණ අමිත් අයියේ අද පන්දු බාර කිරීම අංක 1යි. එක කියන්න ඕන. හරිම තැනට පන්දුව ලබා දෙනවද?
ක්‍රීඩකයන්ට. ඒ නිසා අමතක නොවන ඉනිමකට මාරවිල සිංහපටව කණ්ඩායම අරගෙන යන්න මේ ක්‍රීඩා පිටිතුර නිර්මාණය කරන්න. එමනම් මේ තමගල්ලෙන් ලැබිච්ච ආදරණීය වාසනාව මේ ආදරණීය තිමාල් හංසන ආසයි මල්ලි දනුජයස් එකක් ගහනවා නම් ඔයාට ඇයිද බැරි මෙන්න පිටිය මෙන්න තමගල්ලේ ආදරණීය නාමය මේ තිමාල් හංසන ඒකත් කල්මුරුව සුදු පරියෝ පිටිය තුලින් ඉවත එන වටිනාකම තිමාල් හංසන එකක් ගහනවා දනුජයස්. අපි එකකට යමු. මමත් එකක් ගහලා පෙන්නනවා කියන දේ හිතන්න. තිමාල් හංසන නැවත පිටියේ කාසු වෙනවා තනුජ අයස්. පිටියේ කනවාගෙන ඉන්නේ තනුජයස්වයි. තනුජයස් ඉවසීමෙන් අපි යමු. අපි ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකට අරගෙන යමු. යායුතු වේලාවක මේ වැටුණු ඉනිමට ජීවයක් එක්කාසු කළ දෙන ආදරණීය පිටිකරුවා මේ තනුජයස් මාතේ එක කැපෙනවා. ඒක රකින්නවද ගල්මුරුව සුදු පරියෝ රකින්නවද පිටිය තුල සොයිසා වැඩි උත්සාහයක් දන්නවා රකින්න. නමුත් පන්දුව මේක තමා තාම සිප ගන්නවා. ඒක ලකුණට යන එකක්. ඒක වටිනාකම් ගැන කතා කරන්නට පුළුවන් පාරක්. එමනම් තිමාල් හංසන පෙර පරිදිම කියනවා දනුජයස් එකක් ගැහුවොත් ඔයත් එකක් ගහන්න ඕනේ. ඒක තමයි ගේමට ගේම අපේ කණ්ඩායම අතර තියෙන ඕන තරගයක්. එතකොට තමයි ක්‍රීඩකයන්ගෙන් ලකුණු එන්නේ. එහෙනම් තිමාල් හංසන බලන්න හොඳට පිටිය. ඔයාට නුපුරුදු පිටියක් නෙමේ. අපි නෑගම් සූර තරග මාලාව තුලට යන්න වටිනාකම් එක්කාසු කරපු ආදරණීය පිටියක්. මම ඒකයි කිව්වේ උදෑසනම මේ ගල්මුරුව සුදු පරිවර්තන ක්‍රීඩා පිටිය මාරවිල සිංහපටව මාරම chance පිට්ටනියක් වෙන තිමාල් හංසන මාත්‍යෝ මදි පන්දුවට ගහන්නේ. ඒක රකින්නවද? ඒක රකින්නවද? ඒක මේ කත ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති. සැපට වැටුණු කය පොළොවට දිරා යති. අපිට නොවේ පමුටත් මරු ළඟා වෙති. දන්නට දුන්නු තේ පමණක් ඉතිරි වෙති. වෙන දුන්නේ chance එක මාත්‍යෝ ගල්මුරුව සුදු පරිවර්තන මතකේ හදවතේ තබා ගන්න තිමාල් හංසනට කියලා. යමුදන් දනුජයස් අපි මේ ගල්මුරුව සුදු පරිවර්තන පිටියේ ඉඳගෙන අපි තව එකකට යනවා නම් උපනායකත්වයේ වගකීම මේ වටිනාකම් ගැන කතා කරන්න මේ ගල්මුරුව සුදු පරිවර්තන පිටියේ ඉඳගෙන මාරවිල සිංහපටව කණ්ඩායම ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකට යා යුතු වේලාවක වෙන හැරෙන කැපෙන පන්දුව ප්‍රබල උත්සාහයක වෑයම පිටිය තුල ඒක රකින්නවා. පිටිය තුල. ඒක රැකීමකට යනවා. තනුජයස් පිටියෙන් ඉවත් වෙනවා. ලකුණු දෙකක් වටිනා කියන ලකුණු දෙකක් තනුජයස් පහක්. තනුජයස් ලකුණු පහක්. වටිනා කියන ලකුණු පහක් ක්‍රීඩා පිටිය තුල එක්කාසු කළා. තනුජයස් පිටිය තුලින් ඉවත් වෙනවා. එමනම් තිමාල් හංසන තනුජයස් පිටියෙන් ඉවත් වෙනවා. නමුත් ඔයා පෙරලිකාර ඉනිමක් මේ ක්‍රීඩා පිටිය තුල නිර්මාණය කර යුතු වෙලාවකයි ඔයා විශ්වාසවන්තව මේ පිටියට කැඳවාගෙන ඉන්නේ. වෙන කැලුම් සාගරගෙන් ලැබෙන වටිනා පන්දුව පිටියේ වේගය වැඩි කරනවා දැන් ඇති. දැන් පාලනය හොඳයි. උද පන්දු හුමාරු වෙනවා ගල්මුරුව සුදු පරිවර්තන කණ්ඩායම. උද ප්‍රබල කණ්ඩායමක් වයඹ පළාත තුල ඉන්න වටිනාම කියන කණ්ඩායමක් ගල්මුරුව සුදු පරිවර්තන. ඒ නිසා අපි ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකට අපි තුමින්නෝ යා යුතු වෙලාවක ඔයගේ නායකත්වය ඔයගේ එල්ල ක්‍රීඩාවේ තියෙන මේ වටිනාකම් ගැන කතා කරන්න අද මේ ගල්මුරුව සුදු පරිවර්තන පිටියට ආපු වෙලාවක ආසයි දකින්න මේ කැලුම් සාගරගෙන් ලැබෙන මේ වටිනා කියන වාසනාවන්ත පන්දුවට එකක් ගහලා දෙනවා නම් ඉවත යන්න ආසයි දකින්න වෙන අමිත මිල්රෝයි පිටිය තුල කෙටි පන්දු පාර පිටියේ කවර රකින්න බෑ. දයි පිටිය තුල නැවතීම ක්‍රීඩකයන් දෙපළ කඩිම් දෙකක් තුල රැඳෙනවා. ප්‍රබල උත්සාහයක් දරනවා කඩිම් පාලනය ගල්මුරුව සුදු පරිවර්තන ක්‍රීඩා පිටිය තුල. ඉතින් එකවර පන්දුව රකින්නට බැරි වුණා ප්‍රමේස් කුමාර.
අපි දැන් ලකුණු එක්කාසු කරන්න ඕන වෙලාවක ඉන්නේ. අපි පන්දු නිකරුණේ කැපෙන්න දෙන වෙලාවක නෙමේ අපි ඉන්නේ. ඒ නිසා අපි හොඳ ලකුණු පූර්වක නිර්මාණය කර යුතු වෙලාවක ඔයාව දැහැ ගන්නට ගල්මුරුව සුදු පරුවියෝ ට්විඩකින් එහාට මෙහාට යන වෙලාවක ආසයි අර ප්‍රබල පන්දු පහරට මේ ක්‍රීඩා පිටිය තුල යනවනම් මේ ආදරණීය ගමනක් එක්කාසු කරන්නට ලැබෙන පොළසන්නාදයත් එක්ක රමේෂ් කුමාර වැඩියෙන් කණුවට පෙම්බදින්න නැතුව ගහමුද එකක් මේ ගල්මුරුව සුදු පරුවිය ක්‍රීඩා පිටිය තුලින් ඉවත යන්න. එමනම් ඔයාට බැරි නෑ වැඩි නෑ මේ ආදරණීය ගල්මුරුව සුදු පරුවිය පිටියේ පන්දු රකින්න තැනක මේ ලැබෙන වාසනාවන්ත පන්දුවයි රමේෂ් කුමාර කැපෙන පන්දුව පිටිය තුල දැවී යාමකට රමේෂ් කුමාර පිටිය තුලින් ඉවත් වෙනවා. තමත් ප්‍රබල කඩුල්ලා පිටියේ පූජා වෙනවා ගල්මුරුව සුදු පරුවිය කන්නෑමට. නමුත් අමිත මිල්රෝයි තව පන්දු තිබෙනවා. තව පන්දු පසුපසින් තිබෙනවා. පන්දු 9ක් තිබෙනවා. පන්දු 9ක් තිබෙනවා අමිත මිල්රෝයි. ඒ නිසා කලබල නැති හොඳ ඉනිමකට යා යුතු වෙලාවක ඔය වටිනා කියන අතින් කලම් සාගරගෙන් ලැබෙන මේ වාසනාවන්ත පන්දුවට ගහලා දෙන්න මේ ගල්මුරුව සුදු පරුවියෝ පිටිය ආක්‍රමණය වන පන්දු පහරකට වෙන පිටිය පාර ගැනීම අමිත මිල්රෝයි. නමුත් පසුපසටයි පිටියේ නිසා වෙනස් කරනවා අමිත මිල්රෝයි. අමිත මිලානුත් පිටිය තුල ඉන්නවා. මොකද දැන් අවසන් පන්දු කීපයට මාරවිල සිංහපටව කණ්ඩායම එන ගමන් තියෙන්නේ. ඒ නිසා මේ උෂානුත් තාම පිටිය තුල ඉන්නවා. මිතුන් ඉන්නවා පිටිය තුල. වමතේ වාසිය හයිය ජීවිත ශක්තිය තාම පිටිය තුල ඉන්නවා. එමනම් හිමල් හංසන දවසම් පන්දු අටට මාරවිල සිංහපටව කණ්ඩායම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අටට අපි ලකුණු 5ක් ක්‍රීඩා පිටියෙන් සොයමු. ඒකයි වියුත්තේ. මේ විශ්වාසය මට පුළුවන් කියන විශ්වාසය ඔයාගේ මනසේ රඳවා ගන්න. ඒකයි වියුත්තේ. ඒ වියුතු වෙලාවක අවශ්‍ය කරන මොහොතක සටනක් දෙන්න නිර්මාණය කරන්න දිමාල් හංසන හරිම තැනට ඉල්ලගමු පන්දුව. මෙන්න දිමාල් හංසන පිටියේ කැපෙන පන්දුව පිටින් තුල වේගය වැඩි කරමින් රවිදු එනවා තුන්වෙනි කඩීමට. ඒක බෝනස් එකක්. ඒක පිටියේ දෙන්න අපිට බෝනස් එකක් දිමාල් හංසන. ඔයාට දැන් දෙවරක් දෙනවා chance එක මල්ලි. ගල්මුරුව සුදු පරුවිය පිටියේ ඔයාට chance දෙකක් දෙනවා. එමනම් කනවාගෙන එන මීළඟ ප්‍රතිකරුවා එල්ල පිටියේ කෙටි කලකින් තමන් ලියාගත්තු හදවතේ ලැබුම්ගත්තු ආදරණීය පෙරලිකාර ප්‍රතිකරුවා මේ ආදරණීය අමිත මිලාන් පිටියේ වෙලද ගැනීම පර යන ඉදු නිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට වසඟ නොවන්නේ කවුරුද මේ හේරගේ මේ පාරට ආසයි අද ගල්මුරුව සුදු පරුවියෝ පිටියට ආපු වෙලාවක අර ආවේනික පන්දු පහර සුපුරුදු පන්දු පහර අර නිවේදකයාගේ විශ්වාසයට ගහන පන්දු පහර මේ ක්‍රීඩා පිටිය තුල ගහනවා නම් අමිත මිලාන් පිටිය වෙන කෙටි පන්දු පහර වේගෙන් දැන් ඇති නැවතීම එන්නට වෙලාවක් නැහැ කලබලයක් නැහැ පිටියේ අමිත මිලාන් ඇයිද දිශාව වෙනස් කරේ ඔයා ඔයාගේ දිශාවෙන් ගහන්න මොකද මේ පිටියේ ඔයාගේ ප්‍රබල පන්දු පහරවල් තිබෙනවා දිමාල් හංසන පන්දු 8ක් තියෙති මං ඔයාගෙන් ලකුණු 5ක් නිර්මාණය කරන්න කියලා ඉල්ලුවා දැන් පන්දු දෙකක් කැපිලා තියෙන්නේ පන්දු 6ක් තිබෙනවා අපිට 6 ඇතුලේ අපිට මන් දුන්නු අභියෝගය 4යි මල්ලියේ ඒ 4 මේ පිටිය තුල නිර්මාණය කර යුතු වෙලාවක් අපිට 6ට 6 ඕනේ මං 4යි ඉල්ලන්නේ මේ 4 ගහලා දෙන්න අමිත මිලාන් එක්ක එකතු වෙලා එතකොට මාරවිල සිංහපටව කණ්ඩායමට මේ පිටිය තුල සැනසුම් සුතුම් හෙලන්නට පුළුවන් ලකුණු පූර්ව නිර්මාණය වෙලා තියෙනවා වෙන තිමාල් හංසන මාත්‍යෝ නිවේදකයා ඉල්ලුවේ 5යි 5න් දෙකක් දැන් ගහලා දීලා තියෙනවා තිමාල් හංසන
අන්න ඒකයි විශ්වාසය. ඒකයි බලාපොරොත්තුව. අමිත මිලාන් එපා වැරදි වැඩවලට යන්න. හරිම තැන බලන්න. ඔයාගේ ආවේනික පන්දු පහරට යන්න. මං ආස කරන පන්දු පහරක් තිබෙනවා ඔයාගේ. ඒ පන්දු පහරට යා යුතු වෙලාවක ඔයා නුවණ වැඩකට යන්නේ. මිලාන් අයියේ මම පහයි ඉල්ලලා තියන්නේ. තිමාල් දෙකක් ගහලා තියන්නේ. ඉතුරු තුන මට ඔයාගෙන් ඕනේ. ඒක තමයි දෙන අභියෝගය. මෙන්න එල්ල පිටිහේ අභියෝග වලට අභියෝග කරන නොබියව ආදරණීය පෙරලිකාර පිතිකරුවා. මේ ආදරණීය හමිත මිලාන්ගේ කැඳවාගෙන එම ආසයි අර ඔයාගේ සුපුරුදු ආවේනික පන්දු පහරට අර ඔයා උත්පත්තියම ගෙනාපු ඒ ආදරණීය වටිනා කියන පන්දු පහරට යායුතු වෙලාවක මෙන්න මාත්‍යෝ අමිත මිලාන් නැත තරු එළිය පුන් සඳ පෑයුදාට නැත මල් සුවඳ ඒ මල් පරවුදාට දැනුණද පුතුනේ යම් දිනක මුළුගේ පාළුයි අම්මා නැතිදාට බලන්නකෝ ඒ පාරේ වටිනාකම අමිත මිලාන්. ඔයාගේ වටිනාකම එක වෙලාවකට ඔයා නිකරුණේ ඊට මේට කරනවා අමිත. බලන්න ඔයාගේ වටිනාකම තියෙන්නේ කොයි අන්තෙද කියලා. මොකද ඔයාට මන් දීලා තියෙනවා 3ක් ගහන්න. ඔයත් දැන් එකක් ගහලා තියෙන්නේ. තිමල් ලංසන අර මම දුන්නු අභියෝගයට යන්න. ඔයාලා දෙන්න එකතු වෙන්න. ඒක තමයි වියුත්තේ. ඒක තමයි අභියෝගයට අභියෝගය. ඒක තමයි සටනට සටන නිර්මාණය. බලන්න මහත්තයෝ ඒකත් යනවා. ඒක රැකීමකටද බලන්න අවසාන මොහොතේ තිබල් ලංසන රකින්නේ අර බාධක තුල ගැටෙන පන්දුව පිටියට එනවා. දවසම් පන්දු දුන අමිත මිලාන්. බලන්න මහත්තයෝ ඒක ලකුණක් තිබිච්ච තැන. නමුත් අර බාධක තුල ගැටෙන පන්දුව පිටියට එනවා. ඉතින් දක්ෂ පන්දු රැකීමක නිරත වෙනවා ගල්මුරු සුදුපරුවේ ක්‍රීඩකයා. අමිත මිලාන් දැන් යමු පිටියට. වෙච්ච දේවල් අමතක කරමු. වෙච්ච දේවල් අමතක කරලා මේ අවසාන පන්දු තුනට දුන්නු අභියෝගයට සටනක් කරන්න වෙන අමිත මිලාන් මාත්‍යෝ ඒක යනවා පිටියේ ඇතින් ඈතට. මෙන්න නිවේදකයාගේ විශ්වාසය. මෙන්න බ්‍රෑන්ඩ් එක බෝඩ පිටිය තුල පරිවර්තනය වෙනවා. අමිත මිලාන් මං එකයි තව යාගෙන් ඉල්ලන්නේ. ඉතුරු දෙක මං දන්නවා ඔයා ගහනවා කියලා. ඉතුරු දෙකටම ඔයා ගහනවා කියලා දන්නවා. දවසම් පන්දු දෙකට එන්නේ අපි. බලන්න අමිත මිලාන් යමු දැන් තව එකයි තියෙන්නේ දුන්නු අභියෝගයට. ඒ අභියෝගය අද මේ ගල්මුරුව සුදුපරුවේ ක්‍රීඩා පිටිය තුල ඉඳගෙන අර අපි දෙන්නගේ විශ්වාසය අපි දෙන්නගේ තියෙන බැඳීම අද මේ ගල්මුරුව සුදුපරුවේ පිටිය තුල මේ අසන නරඹන සැමට පෙන්නමු. මෙන්න මාත්‍යෝ නැවත පිටිය බාර ගන්නවා. අමිත මිලාන් ආදරණීය මාත්‍යෝ හේරා මේ වටිනාකම් ගැන කතා කරන්න ගන්න පන්දු පාරවල්. ස්තුතියි අමිත මිලාන්. මොකද මම ඔයාගෙන් 3ක් ඉල්ලන 3ම ගහලා දෙනවා. ඒක තමයි නිවේදකයාගේ ක්‍රීඩකයාගේ තියෙන ඒ බැඳීම. ඒක තමයි විශ්වාසය. දැක්කද අවසාන පන්දුවට දැන් අපි එනවා. අර එයා ඔයාගේ අකීකරුකමට ගහපු පන්දු පහර ඔය සයිඩ් එකෙන්ම ගැහුවා නම් ඒක ලකුණක්. ඒ නිසා මේ වටිනාකමක් එක්කාසු කරන්න අමිත මිලාන් අවසාන පන්දුවට එන්නේ. කලබල නැතුව මෙන්න පිටිය බාර ගැනීම අමිත මිලාන්. ඒකත් යනවද ඉවත. ඒක රැකීමකටද ඒක දෙනවද වාසිය. පිටිය තුල ඒක රැකීම ප්‍රබල රැකීම. දැන් නියමිත පන්දු 25ක් අපිට තන මාරුවිල සිංහපටව කණ්ඩායම. ලකුණු 13ක් මාරුවිල සිංහපටව කණ්ඩායමත් පත් කර ගන්නවා. ඉතින් අවසාන මොහොතේ ඇවිල්ලා අමිත මිලාන් පිටියේ තරගය වෙනස් කරනවා. අර මගේ ඒ දුන්නු අභියෝගය පිටියේ ජය ගන්නවා. ඒක තමයි ක්‍රීඩකෙක්ගේ වියුත්තේ. ඒක තමයි ක්‍රීඩකෙක්ගේ වියුත්තේ. ඉතින් මේ වටිනා කියන තරග මාලාව මාරවිල සිංහපටව කණ්ඩායම වෙනුවෙන් ලබා දීම පිළිබඳව නැවතත් ස්තුතිය පුද කරනවා. අවසාන මා තරගයක හමු වෙන බලාපොරොත්තුවත් එක්ක නැවත
පිටියේ හමු වෙන බලාපොරොත්තු ඇතුව මාරවිල සිංහපට කණ්ඩායම නියමිත පාන්දු වාර 25ක් කැපෙන ලකුණු 14ක් සොයනවා. ඉතින් ලකුණු සටහන් පොත් දෙකේ චූටි වැරදීමක් එහෙට මෙහෙට වෙලා තියෙනවා. ඉතින් ගල්මුරු සුදුපරුවියෝ ලකුණු සටහන් කරන තුමාට ස්තුතිය පුද කරනවා. ඒ වැරද්ද පිටියේ කිසිම කලබලයක් නැතුව निराකරණය කර දීම පිළිබඳව ඔබගේ අවංකකමට පිටියෙන් ස්තුතිය පුද කරමින් මා සම්බන්ධීකරණ නිවේදකතුමාට මයික්‍රොෆෝනය බාර කරනවා. ස්තුතියි.